Hallelujah. දෙවන්ස් ප්‍රශංසා වේවා. 2026 වර්ෂයේ පළවෙනි ඉරිදින ඔබ සමග උන්වහන්සේගේ වචනය බෙදා ගන්න දුන්නා වූ උන්වහන්සේගේ කරුණාව ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද මම ඔබට 2026 අභියෝගයක් තවන්න යනවා. 2026 වර්ෂය පුරා අභියෝගයක් තවන්න යනවා. මගේ මාතෘකාව තමයි සුපර්ස්ටාර් කියන එක. මාතෘකාව තමයි සුපර්ස්ටාර්. ඔබ දන්නවා ඇති අද ගොඩක් TV channel වල සුපර්ස්ටාර් තරග පවත්වනවා නේද? සුපර්ස්ටාර් තරග පවත්වනවා. ඒගොල්ලන්ට අවසානයේ විවිධ තෑගි භෝග, ඉතා වටිනා තෑගි භෝග දිනන කෙනාට වටිනා තෑගි භෝග දෙනු ලබනවා. ඉතින් විවිධ channel වල එක කාලයක් පුරාම මේ සුපර්ස්ටාර් තරග පවත්වලා අවසානයේ ඒගොල්ලන්ට ඉතා වටිනා තෑගි දෙනවා. ඉතින් අපි මෙන්න ගමු දානියෙල් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. දානියෙල් 12:3. දානියෙල් 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. මොකද එතන කියන්නේ? එතන කියනවා නුවණැත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවන්නෝ තාරකාවන් මෙන්ද සදා කාලයටම බැබලෙන්නේ. ආමේන්. හලෙලූයා. ඔබ දන්නවා ලංකාවේ විවිධ සුපර්ස්ටාර්ස්ලා බිහි වුණා. නේද? ඒගොල්ලෝ අතරෙන්දී ඒගොල්ලන්ගේ තත්ත්වය මොකද්ද? ඒ විදිහටම බැබලි ඉන්නවා අතරෙන්දී. සමහරක් සුපර්ස්ටාර් වුණ කට්ටිය හොයාගන්නත් නැහැ. නේද? මට මතකයි අපි චූටි කාලේ සිරසෙකේ සුපර්ස්ටාර් පටන් ගත්තා. නමුත් ඒ වෙච්ච අය අත කොහෙද කියලා දන්නේ නැහැ. පිටරටවල වල වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන් අර සින්දු කියලා සුපර්ස්ටාර් වුණාට අද වෙනතුරු ඒගොල්ලන්ගේ සින්දු මට නම් එහෙම ලොකුට ඇහිලා නැහැ. නේද? එතකොට මෙතන දෙවියන් වහන්සේගේ වචනය අපිට කියනවා මොකක්ද? බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවන්නෝ තාරකාවන් මෙන්ද සදා කාලයක බැබලයන් යනවා. ආමේන්. අපි සුපර්ස්ටාර්ස් තමයි. ඒ කොහොමද? අපි තාරකාලික සුපර්ස්ටාර්ස් නෙමෙයි. අපි තාරකාලික තාරකා නෙමෙයි. අපි ඇවිල්ලා සදා කාලයකම බැබලෙන්න යන තාරකාවක් වඩපත් වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? මෙතන කියනවා බොහෝ දෙනෙක්ව කවුරු හරි කෙනෙක් ධර්මිෂ්ඨකමට හරවනවා නම් බොහෝ දෙනෙක්ව කවුරු හරි කෙනෙක් ධර්මිෂ්ඨකමට හරවනවා නම් ඒ කෙනා තාරකාවක් වගේ සදා කාලෙට බැබලෙන්න යනවා. ආමේන් කියනද? හalleluya. ආමේන්. එහෙනම් මම ඔබට 2026 අභියෝගයක් දෙන්න යනවා. මොකද්ද? සුපර්ස්ටාර් කෙනෙක් වෙන්න. තාරකාලික සුපර්ස්ටාර් කෙනෙක් නොවේ. සදා කාලෙටම බැබලෙන්නා වූ සුපර්ස්ටාර් කෙනෙක් වෙන්න. එහෙම වෙන්න නම් ඔබ කල යුත්තේ මොකක්ද? මොකද්ද කල යුත්තේ? බොහෝ දෙනෙක්ව ධර්මිෂ්ඨකමට ගෙනෙන්න වෙනවා. ආමේන්. කීදෙනෙක්ගේ අභියෝගය බාර ගන්න කැමතිද? බොහෝ දෙනෙක්ව ධර්මිෂ්ඨකමට ගෙනෙන පිණිස ඒ අභියෝගය බාර ගන්න කීදෙනෙක් මේ උදෑසන කැමතිද? ආමේන් කියමු දෙනා. ආමේන්. හalleluya. ඒ අපි පෙරලගමු යෙසායා 52 වෙනි පරිච්ඡේදය 7 වෙනි පදය මොකක්ද කියන්නේ කියලා. යෙසායා 52:7. යෙසායා 52:7 කියනවා සුභ ආරංචිය ගෙනෙන්නා වූ සමාදානය ප්‍රකාශ කරන්නා වූ යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නා වූ ගැලවීම ප්‍රකාශ කරන්නා වූ නුඹේ දෙවියන් වහන්සේ රජකම් කරන සේකේ සියොත් කියන්නා වූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද? ඔබගේ පාද අලංකාරයෙන් යනවා. ඒ සුභ ආරංචි ගෙන යන සෙනඟ ගමන්
උන්වහන්සේ දකින්නේ කොහොමද? ඒ ඊට අනර්ගව තිබෙන බව. ඒ ඊට අලංකාරව තිබෙන බව. එසේනම් සුභාරංචිය ගෙන යාම කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ඊට අලංකාරව පෙනෙන්න යනවා. ආමේන් හලෙලූයා. එසේනම් ඔබ සුභාරංචිය ගෙන යන කෙනෙක් නම් ඔබට පුළුවන්කම ලැබෙනවා බොහෝ දෙනෙක්ව ධර්මිෂ්ඨකම ගන්න. සුභාරංචිය කියන්නේ මොකක්ද? සුභාරංචිය කියන්නේ නිරෝධ සිටින මිනිස්සුන්ව ඇදලා දෙවියන් වහන්සේ වෙතට ගෙනෙන එක. සුභාරංචිය තුලින් කුමක්ද සිද්ධ වෙන්නේ? සදා කාලයටම කිරිමිල අයිති වෙලා සිටින සෙනඟව ඇදලාගෙන සදා කාල ජීවිතයට ගමන එක. ඉතින් උන්වහන්සේ ඉදිරියේ ඒක අනර්ග නැද්ද? උන්වහන්සේ ඉදිරියේ ඒක ලස්සන නැද්ද? සදා කාලෙම නිරේ ගිනිවිලේ පිච්චෙන සෙනඟක් ඔබ අරගෙන සදා කාලෙටම ජීවනය තියෙන තැනට පමුණු වේග ඔබවන අලංකාර උන්වහන්සේ ඉදිරියේ. උන්වහන්සේ දකින්නවා සුභාරංචිය ගෙන යන්නගේ පාද කොපමණ කඳ පිට අලංකාරද. අදිවලට සහභාගී වෙනවා. ඔබට හිතෙනවා මේ මිනිහ ඉදිරියේ ඔබ සිටගෙන ඉද්දී ඔබට හැඟීමක් වෙනවද අනේ මේ තැනත්තා හෝ තැනත්තිය ඔහුගේ ඔහුගේ ආත්මය ස්වර්ගයටද ගියේ නැත්නම් ස්වාමිනියා පාඩුවේ ගියේ. ඒ හැඟීම් දින අපි දකිනවා මිනිස්සු බොහෝමයක් මැරෙනවා නේද? විවිධ දේවල් වලින් එක්ක මෙඩිසිනා කරනවා කියලා එක්ක ජලගාමකින් එක්ක අපේ පහුගිය දවස් ටිකේ කී දෙනෙක් මැරුණාද? මේ අපේ ඉන්න මිනිස්සු heart attack කරලා මැරලා වැටෙනවා තරුණ ජීවිත. ඒ ජීවිත කොහෙටද ගියේ? ඒ කැක්කුම ඔබට පිළිගන්නවා. මිනිහා ඉස්සරහා පිට ඔබ හිටගත්තොත් ගමේ කවුරු හරි මැරිලා කියලා ආරංචි වුණොත් ඔබට එනවද කැක්කුම? ඒ ආත්මය කොහෙටද ගියේ? ඔබට එනවද කැක්කුම? අනේ මම ඒ ආත්මයට කතා කරාද? මම මොනවද කිව්වද? යේසුස් වහන්සේට ආදරේ කියලා හරි ඒ ආත්මයට මම කිව්වද කියන කැක්කුම ඔබට එනවද? මෙතන කියනවා සුභාරංචිය ගෙන යන්නගේ පාද කඳු පිට ගෙදරම් අලංකාරද කියලා. මොකක්ද සුභාරංචිය? මොකක්ද සුභාරංචිය කියලා කියන්නේ? සුභාරංචිය කියන්නේ මොකක්ද? ඕකටද දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ වෙව්වේ. මිනිසුන්ට රස්සාවල අරන් දෙන්න, මිනිසුන්ගේ රෝග සුව කරලා දෙන්න, මිනිසුන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න. ඕකට විතරද යේසුස් වහන්සේ මේ කරන ආවේ? එහෙනම් දෙවියන් වහන්සේ තිබ්බනේ මේ මොනවා යේසුස් වහන්සේ වුණ නැත්නම් රස්සාවල් ඕන නම් රස්සාවල් දෙන්න උන්වහන්සේට පුළුවන්. රෝග සුව කරන්න උන්වහන්සේට පුළුවන්. වෛද්‍යවරු හරි මොනවා හරි කණ්ඩායමක් ඇස්ති කරලා ඒක කරන්න උන්වහන්සේට පුළුවන්. අද ගොඩක් අය සුභාරංචිය වෙලා තියෙන්නේ මොකක්ද? එන්න අපේ පරිදි රෝග සුව වෙනවා, අරව වෙනවා, මේව වෙනවා. ඒක නෙමෙයි සුභාරංචිය. සුභාරංචිය තුලින් සිද්ධ වෙන්න ඕන නිරේත යන ආත්මය ස්වර්ගයට කැඳවා ගැනීමයි. සුභාරංචියෙන් සිද්ධ වෙන්නේ ආත්මය ස්පර්ශ වෙන්න ඕන මනුස්සයාගේ. ආත්මය ගැලවෙන්න ඕන. රැකියාවක් හම්බුණා කියලා ඒ මනුස්සයා ස්වර්ගෙට යන්නේ නැහැ. නිරේත ගැලවෙන්න යන්නේ නැහැ. ප්‍රශ්නයක් විසඳුණා කියලා ඒ මනුස්සයා නිරේත ගැලවෙන්න යන්නේ නැහැ. ගැලවෙන්න නම් ආත්මය ගැලවෙන පරිවිඩය කතා කරන්න ඕන. මොකද උන්වහන්සේගේ වචනේ කියන්නේ අපි පෙරලා ගන්න ඉන්න කහිරදහය. මක්නිසාද අපි සතුටුව සිටියදීම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කන්නකොටගෙන උන්වහන්සේ සමග අපි සමගි කරනු ලැබුවේ නම් සමගි වුණා අපි ඊට වඩා උන්වහන්සේගේ ජීවනය කන්නකොටගෙන ගලවනු ලබන්නේ. මොකක්ද සුභාරංචිය තුලින් සිද්ධ වෙන්නේ? සුභාරංචිය කියන්නේ ඔබට පැවැරෙන රාජකාරිය තමයි සමගි කිරීමේ සේවය. සමගි කිරීමේ සේවය. ඔබ දන්නවා දැන් යම් රටක ජනාධිපති කෙනෙක් සිටිනවා නම් ඒ ජනාධිපති සමග යම් සතුරු වෙච්ච සතුරු කණ්ඩායමක් සිටිනවා නම් ඒ අධිපතියා ජනාධිපති නිසා
එක්ක සමගි වෙනවා. එහෙනම් සුභාරංචිය කියන්නේ මොකක්ද? මේ සතුරුකම නැසීමට දෙවියන් වහන්සේ ගෙනාවු සුභාරංචිය. මොකක්ද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ. අද අපි ගොඩාක් දේශනා කරන්නේ හාස්කමනේ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ නෙමෙයි අපි දේශනා කරන්නේ. ගොඩක් අය දේශනා කරන්නේ එක්ක තමන්ගේ පල්ලියේ තිබෙන හාස්කම් ගැන, තමන්ගේ පාස්ටර්ගේ තියෙන බලය ගැන. ඕක තමයි සුභාරංචිය කියලා දේශනා කරන්නේ. ඒකේ ගැලවෙන්නේ නැහැ මිනිස්සු. සුභාරංචිය ඇසීම ගන්නකොට ඉඳ තමයි ඇතහිල්ල පැවෙනවා කියලා උන්වහන්සේගේ වචනේ තියෙන්නේ. ඒ ඇතහිල්ල තුලින් තමයි මිනිස්සේ ස්වාමීන් වහන්සේ ලෙස යේසුස් වහන්සේ පිළි අරගෙන ගැලවීම ලබනවා. එසේනම් සුභාරංචිය කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලමු. 2 කොරින්ති පොතේ 1 කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදය. 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 3 ඉඳලා මෙන්න මෙහෙම කියනවා. ඉතින් මා ලබාගත් දේ සියල්ලට පළවෙනි නුඹලාට බාර දුනිමි. එනම් ලියවිලි ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස් වහන්සේ මැරුණු බව, උන්වහන්සේ තැන්පත් කරනු ලැබූ බව, ලියවිලි ප්‍රකාරයට දුක්ඛිතා උන්වහන්සේ නැගිටනු ලැබූ බව, කේපස්ටද පසුව 12 දෙනාට පෙළුණු බවත්ය. ඊපසු උන්වහන්සේ එක විටම 500කට වඩා සහෝදරයන්ට පෙළුසේක. ඔවුන්ගේ වැඩි දෙනා මේ දක්වා සිටිති, සමහරු සැතපුණුය. මෙතන සඳහන් කරනවා ඔබ බයිබලයේ කියවද්දී පවුලතුමා පේතුරුල හැමතිස්සෙම බයිබලයේ ලියුවේ කොහොමද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මැරුණා. උන්වහන්සේව තැන්පත් කළා. උන්වහන්සේව නැවත නැගිටවනු ලැබුවා. සුභාරංචිය තුළ ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන සඳහන් කරලා නැහැ. ඔබ දන්නවද? අද යේසුස් වහන්සේගේ උපත සිද්ධ වුණේ දෙසැම්බර් 25 නොවේ කියලා අපි හැමෝම දන්න කාරණා. නමුත් අපි ඒක සාරනවා. ඇයි උන්වහන්සේ උපත කියන දේ සැලුවේ? උපතේ දවසේ ඒක අප්‍රසිද්ධ වුණා. ඒක ප්‍රසිද්ධියේ සිද්ධ වුණ දෙයක් නෙවෙයි. ඒක රෙන්ඩේරු වගේ කුඩා කණ්ඩායමකට තමයි ඒක දැනුම් දුන්නේ. ඒ උපතේ සුභාරංචිය. ඒක උපත ඒක ලොකුවට උන්වහන්සේ සලකපු දෙයක් නෙවෙයි. නමුත් මෙතන සුභාරංචිය කියන්නේ මොකක්ද? පෞකාරයන් උදෙසා. ඒ කියන්නේ මොකක්ද? අපි හැමෝම පෞකාරයෝ. මුළු මිනිස්සුන්ගේ රෝග තුනේ විසඳුමේ කියනවා සියලුම පෞකන දෙවියන් වහන්සේමයි මේ පිළිදලා සිටිනවා. එහෙනම් අපි සියලු දෙනාම පෞකාරයෝ පවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මේ පාපෙන් ගලවන්න තමයි අපි උදෙසා මැරුණේ. උන්වහන්සේ මැරුණා. උන්වහන්සේව තැන්පත් කළා. නැවත දිනතුනකින් මරණය පරාජය කරමින් උන්වහන්සේ උත්ථාන වෙලා අද අප මැදේ ක්‍රියා කරනවා. ඒක තමයි සුභාරංචිය කියන්නේ. අපි කියන වචනේ කියන්නේ කුමක්ද? සහෝදරයා සහෝදරිය. ඔබ දන්නවද මේ හැමදේම සිද්ධ වෙන්නේ කුමක් නිසාද? අපගේ පාපය නිසා. මේ ලෝකයේ තිබෙන පාපය නිසා. මේ රෝග ප්‍රශ්න කරදර මේ හැමදේම ඇති වෙන්නේ කුමක් නිසාද? පාපය නිසා. නමුත් මේක විසඳුමක් තිබෙනවා. කුමක්ද? විසඳුම තමයි යේසුස් වහන්සේ. ඔබ දන්නවද? යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා මේ පාපය නිසා පූජාවක් වුණා. කුරුසියේ පූජාවක් වුණා. ඒ පූජාව තුළ උන්වහන්සේ වැළුවා වූ තීරයේ මේ පාපය සෝදන්න පුළුවන්. උන්වහන්සේලා කසපාන තුලේ සෝය දීලා තිබෙනවා. උන්වහන්සේ මැරිලා උන්වහන්සේව තැන්පත් කළා. උන්වහන්සේ දින තුනකින් නැවත නැගිට්ටා. අද ඒ උන්වහන්සේ ජීවමානව සිටිනවා. ඔබ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ ලෙස පිළිගන්නවා නම් උන්වහන්සේ ඔබ තුලට එනවා. ඔබ තුලට එවිලා ඔබ පාපෙන් ශාපෙන් සියල්ලෙන් නිදහස් කරලා ඔබට ජයග්‍රහණමත් ජීවිතයක් දෙනවා. ඒක තමයි සුභාරංචිය කියන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අපි හිතියේ මෙහෙමයි, අපේ සාක්ෂිය මෙහෙමයි. ඒ ආකාරයෙන් අපේ සාක්ෂිය බෙදා ගන්න. සුභාරංචිය ගෙන යන්නන්ගේ පාද කඳු පිටකේ තරම් අලංකාරද. බොහෝ දෙනෙක් ධර්මිෂ්ඨකමට හරව
සුභාරංචි පණිවිඩය අපි ප්‍රකාශ කළ යුතු තිබෙනවා. අපි බලමු 2 කොරින්ති 5:18-19 පද. 2 කොරින්ති 5:18-19 පද. එතන සඳහන් කරනවා සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කන්න කොටගෙන උන්වහන්සේට අප සමගි කරගෙන සමගි කිරීමේ සේවය අපට දුන්සේක. මෙතන සඳහන් කරනවා සමගි කිරීමේ සේවය අපි හැමෝටම දීලා තිබෙන බව. අද කී දෙනාද සුභාරංචිය ප්‍රකාශ කරන්නේ? මම කැමති අසන්න ගිය අවසර තුළ කී දෙනෙක් එක ආත්මයක් හරි උන්වහන්සේට දෙගෙන ආවා. කල්පනා කරලා බලන්න. ගිය වසර තුළ ආත්ම කීයක් ගැලවුණාද? ආත්ම කීයකට සුභාරංචි කිව්වද? කීරේ සුභාරංචි ප්‍රකාශ කරාද? අද සර්වය සුභාරංචි කණිවිඩ ප්‍රකාශ කරපුවාය 2025. ආමේන්. හාලෙලූයා. මට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා සුභාරංචිය ප්‍රකාශ කරන්න. මම වැඩ කරන ඒ පවුල අතර ඉතින් හැම මාසෙකම ඒ සුභාරංචිය ප්‍රකාශ කිරීම කරනු ලැබුවා. ඒ කියම වසර තුල ගැලවීම ලැබුණු අය උන්වහන්සේ සමග එකතු කරලා තියෙනවා. ඉතින් ඒක නිසා සුභාරංචිය කියන දේ අපි ප්‍රකාශ කළ යුතුයි. අපි හැමෝටම සමගි කිරීමේ සේවය බාර දීලා සමගි කිරීම උදෙසා අපි උන්වහන්සේ කැඳවලා තියෙනවා. මෙතන කියනවා තමන් වහන්සේට අප සමගි කරගත්තා. හිතන්න කවුරු හරි කෙනෙක් ඔබට සුභාරංචිය කතා කරපු නිසා නේද ඔබ අද දෙවියන් වහන්සේත් එක්ක සමගි වෙලා තියෙන්නේ. ඔබට මතකද එදා දවස සුභාරංචිය ඇසුන දවස කවුරු හරි කෙනෙක් අද සුභාරංචිය පැවසපු නිසා තමයි අද ඔබ මෙසේ සිටින්නේ. නැත්නම් ස්වර්ගයේ දේවදූතෙක් ඇවිල්ලා ඔබට සුභාරංචිය ප්‍රකාශ කළේ නැහැ. ස්වර්ගයෙන් ආවරෙන්නේ නැහැ. පොළොවේ සිටින මිනිස්සෙක්ව තමයි සුභාරංචිය ප්‍රකාශ කරලා සමගි කිරීම ඔබ දෙවියන් වහන්සේ ඇති කරගත්තේ. එතන මෙතන කියනවා තමන් වහන්සේට අපිව සමගි කළා වගේ සමගි කිරීමේ සේවය අපට දුන්සේක. එනම් දෙවියන් වහන්සේ මිනිස්යාගේ වර්ගවල් ඔවුන්ගේ ගන්නට නොතබා ක්‍රිස්තුස් වහන්සේ කන්න කොටගෙන ලෝකයා තමන් වහන්සේට සමගි කරගනිමින් සිටියසේක. සමගි කිරීමේ වචනයද අපට බාර දුන්සේක. බලන්න කොච්චර දෙයක් මේ සමගි කිරීම තුළ සිද්ධ වෙනවද කියලා. මෙතන කියනවා දෙවියන් වහන්සේ මිනිස්යාගේ වර්ගවල් ඒගොල්ලන්ගේ ගණනට තබන්නේ නැහැලු සමගි වුණාට පස්සේ. ආමේන්. හාලෙලූයා. ඒ මිනිස්යා මොන දාවරියෙක් වුණා, මොන අපරාධකාරයෙක් වුණා, මොන මිනිමාවෙක් වුණා, මොන පාපයක් කළා දෙවියන් වහන්සේත් එක්ක සමගි වුණාට පස්සේ ඒ කිසිම වරදක් ඒ මිනිස්යාගේ ගණනට තබන්නේ නැහැ. උනාසේ වචනේ කියනවා ඒ පාප මොහොතේ ගැඹුරේ එනවා ඒවා උඩට එන්නේ නැහැ කියලා. බලන්න මේ සමගි කිරීමේ සේවය කොපමණ වටින සේවයක්ද? මනුෂ්‍යයාගේ පාප නිසා තමයි මනුෂ්‍යයා දුක් විඳින්නේ. ඒ මනුෂ්‍යයා දෙවියන් වහන්සේත් එක්ක සමගි වුණොත් ඒ පාපේ උන්වහන්සේ ගණන් ගන්නවත් නැහැ. අපි කොච්චර වටිනා සේවයක් අපිට බාර දීලා තියෙන්නේ. අද පාපේ නිසා ක්‍රිස්තු දුක් විඳින්නේ. අපම පහුගිය දවස් ටිකේ ඊයේ මම ඇහුවා එක කුඩා දරුවෙක් අවුරුදු 14ක දරුවෙක් බීමත් හිටිය මාවයි පියයි එකතු වෙලා මරාදා. මට වේදනාවක් පුදුම වේදනාවක් ආවේ. නූර් කියන ඒ මේ දෙවනිය ගල මේ වත්තක අවුරුදු 14ක පිරිමි දරුවෙක්. මට ආව වේදනාවක් ස්වාමීනි දරුවා කෑ ගහන්න දිනේ දෙවිලා. නිකන් පිහින් යනවත් මුකුත් මරලා නෙමෙයි පහර දීලා කොපමණ වේදනාවක් ඒව දරුවා දහන්න ඇතිද? ස්වාමීනි එවැනි මිනිස්සු වෙත කවුද යන්නේ?
එවැනි මිනිස්සුන්ට ඔබගේ පණිවිඩය ඇසුනොත් ඔබ වහන්සේගේ බණය ක්‍රියාත්මක වෙලා ඒ මිනිස්සු ගැඹුරනවා. ඒ පාපයෙන් හැරෙන්න යනවා. ඒ මිනිස්සු වෙත කවුද යන්නේ? ස්වාමීනි අපිට මේ බබන සේවය ඔබ බාර දීලා දෙනවා. කුමක්ද කළ යුත්තේ? ඉතින් මෙතනදී එසේ සේවයක් නෙමෙයි ඔබටයි මටයි බාර දීලා දෙන්නේ. අපි පෙරනම ඉදරව 21 8 වෙනි පදය. ඉදරව 21 8 ඉදරව 21 8 මෙහෙම කියනවා. නමුත් බය ඇත්තන්ට අවිශ්වාස කරන්නන්ට පිළිකුල සිටින්නන්ට විනි මරන්නන්ට වෛශ්‍යාවක් කරන්නන්ට මායාකාරයන්ට රූප වදින්නන්ට සියලු බලකාරයන්ට ජීවිතේ ගෙන්දගමු දෙවන විලේ තමුන්ගේ කොටසවන්නේ ඒ දෙවිනි මරණයයි මට තේසේ. මෙතන සඳහන් කරනවා මොනවද? මනුෂ්‍යයාගේ අවසාන ඉරණම කුමක්ද? ගින්නෙන් දැවි සිටින තමයි සිද්ධ වෙන්නේ. ඒක තාවකාලික ගින්නක් නොවේ, ඒක සදාකාලිකයි. මිනිස් සංහතිය දෙවියන් වහන්සේත් එක්ක සමගි වුණේ නැතිනම් යන්නේ කොහෙද? නිරයට යනවා. ඒකෙන් ගලවන්න කිසි කෙනෙකුට බැරි වෙනවා. ඒක අවසානය දක්වා සදාකාලෙට මිනිස්සුන්ට පිච්චි සිද්ධ වෙනවා. අපි දන්නවා කවුරු හරි ගිනි තියාගත්තත් එහෙම මේ මිනිස්යාව දැවිලා අළු වෙලා යනවා. අපි මොනවාට හරි ගින්දක් දීපොත් එහෙම දැවිලා අළු වෙලා යනවා. නමුත් එතන තියෙන ගින්නේ දැවිලා අළු වෙලා යන්නේ නැහැ. සෑමදාම දුක් විඳින්නේ. හිතන්න අපිට දුකක් කරදරයක් ප්‍රශ්නයක් ආවොත් එහෙම අපි පිච්චෙනා නේද ඇතුලේ? කොච්චර පිච්චෙනවද? කන්න බැරි වෙනවා. කෑම ගිලෙන්නේ නැහැ. කොච්චර දුකක් අපි හදවතවල දරාගෙන පිච්චි ජීවත් වෙනවා කියලා මිනිස්සු කියන්නේ. ඒකේ අවසානයේ මිනිස්සු සියදිවි පවා හානි කරගන්නවා. දරා ගන්නව බැරි නම් පිච්චි ජීවත් වෙන්නව බැරි තරම් අවසානයේ තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා. අපිට කරදරයක් ප්‍රශ්නයක් ආවොත් අපිට දරා ගන්න අමාරුයි. එසේනම් හිතන්න සදාකාලික ගිනිවිල තුල මිනිස්සු ජීවත් වෙන්න ගියොත් එහෙම ඒ මනුස්සයාට අර බෙල්ල දාගෙන මැරෙන්න හම්බෙන්නේ නැහැ. සදාකාලික පිච්චි ජීවත් වෙනවා මිස ඒ මනුස්සයාට මරණය තෝරගන්න තවත් බැහැ. හැමදාම පිච්චි ජීවත් වෙන්න. ගිනිවිල හැලුවේ දෙවියන් වහන්සේ මිනිස්යන්ට නෙවෙයි, සාතාන්ට සහ ඔහුගේ දූතයන්ට. නමුත් අද මිනිස්යන්ට වෙනුවෙන් අපිට දීලා තියෙන කුමක්ද? සුභාරංචිය ප්‍රකාශ කිරීම. උදාහරණයක් අර කරාපිටියේ රාජා එයාව දාලා තිබ්බ චීන කොටුව කියන මේ ඇතුලේ කියන්නේ හින ගෙදරත් ඒක ඇතුලේ තිබෙන කනකේ තරම් දාමරේ. ඔහුට බත්තුතාගෙන ගිය පොළේ තිබිලා තියෙනවා මොකක්ද? යේසුස් වහන්සේට ආදරේ. එයා බැලුවලු මට කවුරුත් ආදරේ නැහැ. එයාට කොයි වෙලාවෙ හරි මම දඩුවම දෙන්න නියම වෙලා තීන්දුව දෙන්න නියම වෙලා සිටින්න ඇති. ඒ තරම් දාමරේ නිසා. ඔව් කිව්වලු මට මේ පත්තරේ ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න ඕනේ. අවසානයේ ඒ පාලකවරයා ගිහිල්ලා උඩ කතා කරලා සුභාංචි කියලා ඔහු දැන් අපේ අතර නැති වුණා. බලවත් සේවාවක් කරපු කෙනෙක් තමයි කරාපිටිය රාජා. ඉතින් ඒ කවුරු හරි කෙනෙක් පත්තරේට ඒ විසඳුම කියන පත්තරේ හරහා සුභාරංචිය කිව්ව නිසා චූටි පත්‍රිකාවන් හරහා සුභාරංචිය ප්‍රකාශ කරපු නිසා තමන්ගේ ජීවිත සාක්ෂිය ලියලා හරි ගොඩක් අය මම මතකයි අපේ අම්මිගේ අර වීඩියෝ එකක් මම දාපු වෙලාවේ ගොඩක් අය සුභාරංචිය ඇහුවයි වීඩියෝ එක තුල. ඔබට පුළුවන් අද සමාජ මාධ්‍ය තියෙනවා. සමාජ මාධ්‍ය
පත්තර පුටුවේ මිනිස්සෙක් ගැලුණා දාමරීදී. එහෙනම් පත්තර පිටුව ක්‍රියාත්මක වුණා කොහොමද? නිරයේ ආත්මයක් විතරක් නෙමෙයි. ඒ මනුෂ්‍යයා කන්නකටගෙන ආත්ම දසදහසක් නිරයෙන් ගැලවුණා. පත්තර පිටුව ගන්නකොට. එසේනම් මේ අවුරුද්ද තුල අපිට අභියෝගයක් තිබෙනවා. හැබැයි ඒ අභියෝගයට අපි පෙළගමු මතෙව් තුමාගේ සුභාරංචි 9:36. මතෙව් 9:36. ඒ අභියෝගයට මෙන්න මේ ගුණාංගය ඔබ තුල තිබෙන්න ඕන. ඒ සඳහා බයිබල් පද ගොඩාක් මට දෙන්න පුළුවන්. 9:36. එතන කියනවා උන්වහන්සේ සමූහයන් දැක ඔවුන් නෙඩේරු නැති පැටළුවන් ලෙස පිළිහැර විදිමේ විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කළසේක. මෙන්න මේ ගුණාංගය ඔබට තිබෙන්න ඕන. මොකක්ද? අනුකම්පාව. මිනිස්සෙක්ව දැක්කම, කාවරි කෙනෙක්ව දැක්කම අනුකම්පාවේ හදවත ඔබ තුල ඇවිස්සෙන්න ඕන. ඒ මනුෂ්‍යව දැක්කම අනුකම්පාව ඔබ තුල ගලන්න ඕන. ඒ ගැලීම තුල තමයි ඔබට පුළුවන් වෙන්නේ ඒ මනුෂ්‍යයාට යේසුස් වහන්සේ සුභාරංචිය ප්‍රකාශ කරන්න. මෙතන බලන්න යේසුස් වහන්සේ කියනවා ඒ මිනිස්සුන්ව දැක්කා හරියට ඔහේ අයහානේ යනවා. එන්නේ නැතුව ඔහේ අයහානේ යනවා. කිසිම ඉගැන්වීමක් කිසිම මඟ පෙන්වීමක් නැතුව ඔහේ විස්තර දීලා දෙනවා. යේසුස් වහන්සේට මොකද උනේ? අනුකම්පා හිතුණා මිනිස්සු. ඒ වගේම අපි මතෙව් 14:14 බලමු. මතෙව් 14:14 උන්වහන්සේ නික්මවි මහත් සමූහයක් දැක ඔවුන් කෙරේ අනුකම්පාවෙන් ඔවුන්ගේ රෝගී සුව කළසේ. උන්වහන්සේගේ හදවත මෙතනක් කියනවා මහත් සමූහයක් දැක්කා. ඒ මිනිස්සු ගැන උන්වහන්සේට අනුකම්පාවක් ඇති වුණා. ඒ වගේම 15:32 අපි බලමු. එතන කියනවා උන්වහන්සේ ගෝලයා තමන් වෙතට කැඳවා කියනසේ මම සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙක්මි. මක්නිසාද ඔහු දැනට 3 දවසක් මා ළඟ සිටිති. එතන උන්වහන්සේ කියනවා මට අනුකම්පා ඇත්තයි මේ මිනිස්සු දිහා දැකලා. ඔබ පාරේ ගමන් කරද්දී, ඔබ බස් එකේ ගමන් කරද්දී, කෝච්චියේ ගමන් කරද්දී, රැකියා කරන ස්ථානයේ හෝ පාසලේ හෝ මොන හරි තැනක හෝ ඔබ මිනිස්සෙක් දැක්කම මේ අනුකම්පාවේ හදවත ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු දැක්කම හිතනවාද අයියෝ මේ නිරයට යන ආත්මය. පව් මේ මිනිස්සයා නිරයට යන්න දෙන්න බෑ. පව් මේ මිනිස්සයා. මෙයා නිරේ පිච්චෙන්න දෙන්න බෑ. ඒ අනුකම්පාවේ හදවත ඔබට එනවද? මට මෙයාට නිරයට යන්න දෙන්න බෑ කියන අනුකම්පාවේ හදවත එනවද? අපිට අනුකම්පාව වෙන්න ඕන මිනිස්සෙගේ රෝග සුව කරන්නවත් ඒක නෙමෙයි පළවෙනි කාරණය. ඒක පස්සේ වෙන දෙයක්. ඒක පස්සේ වෙනවා. විශේෂ සාහස ස්වාමීන් වහන්සේ පිළිගත්තට පස්සේ උන්වහන්සේ කියනවා ජීවිතයට අවශ්‍ය සියල්ල දේව භක්තියට අවශ්‍ය සියල්ල උන්වහන්සේ තුළ අපිට තිබේ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ මනුෂ්‍යගේ රෝග ස්වරය ප්‍රශ්න ඉස්සෙල්ලා උනා ඒ මනුෂ්‍ය සකලවත් වෙනවා ජයග්‍රහණයක් වෙනවා. ඒක කුරුසි පූජාව තුළ ඒක ඒ මනුෂ්‍යගේ උරුමයි. ඒ මනුෂ්‍යව නිරයෙන් ගලවා ගැනීම. නිරයට යන්න නොවේ ගලවා ගැනීම. අපි ආත්මයක් මනුෂ්‍ය දැක්කම අපි එන්න ඕන මොකක්ද? ආත්ම බල. නිරයට යන්න දෙන්න බෑ නෑව. මම අහලා තියෙනවා එක මනුෂ්‍යෙකුට හත්පාරක් සුභාරංචිය කතා කරන්න ඕනලු. සමහරක් මිනිස්සු සුභාරංචිය ප්‍රතික්ෂේප කරනවා. සමහර මිනිස්සු කියපු ගමන් සුභාරංචිය පිළිගන්නවා. මිනිස්සෙක්ට හත්පාරක් සුභාරංචිය කතා කළ යුතුයිලු ඒ මනුෂ්‍යයා ගැන.
ඉතින් උන්වහන්සේ වචනේ කියනවා යෝහන් 3:16 උන්වහන්සේ මුළු ලෝකෙටම ප්‍රේම කරපු නිසා තමයි ඒක ජාතක පුත්‍රයා අප වෙනුවෙන් දුන්නේ. ඒ දීම තුළ තමයි මුළු මිනිස්සන් හතියටම ගැලවීමට තිබෙන එකම මාර්ගය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ පමණයි. එසේනම් ඔබට දීලා තිබෙන සේවාව මොකක්ද? ඔබට මට දීලා තිබෙන සේවාව සමගි කිරීමේ සේවය. මේ ඉදිරියට මිනිස්සු දිහා බලද්දී අපෝ වර ඇස්සේ නර රොසලින් අපෝ යාගේ කට හොඳ නැහැ. එයා අරමයි මෙහෙමයි. එයා අපෝ ඒ කියන්නේ නේද ඔය වැඩක් නැහැ කියන කිසි වැඩකට නැති කෙනෙක් ඔහොම කියලා නෙමෙයි අපි මේ ඉදිරියට සිතාගෙන. නිරයට යන ආත්මය. පෞකාර මිනිස්සු දැක්කම ඔය මිනිස්සු පෞකාරේ ඔය මිනිහට මරණ දඬුවමේ නියමරෙන්න ඕන. අපි කියනවානේ සමහරක් අපේ ක්‍රිස්තියානිකාරෝ ඔය දේශපාලඥයන්ට උනත් කියනවා මොකද්ද? අම්මෝ මම දාන්නේ දෙන්න ඕන සදාකාලම දිවසම දාන්න ඕන මිනිස්සුන්ට ඔය මිනිස්සුන්ට එනවා කරන්න ඕන. ඒ ආත්මය. යේසුස් වහන්සේ නැති නිසා ඒ දේවල් කරලා දෙන්නේ. ආත්මය. නිරේ යන්නේ. එවැනි ආත්ම කියොත් අපි දකින්න ඕන මේ ආත්මය. මෙයා ගැලවෙන්න ඕන. මොන පෞකාරයක් වුණා ඒ මිනිස්සයා ආත්මය නිරේට යන්න දෙන්න බෑ. ගැලවෙන්න ඕන. පසුපස හඹා යන්න ඕන අපි මිනිස්සුන්ට. ඒ නිරේට යන්න දෙන්නේ නැතුව ඕක කැපලා ගන්න ඕන. ඔබ මේ ලෝකේ ඉඳලා ගෙන යන්න කරපු හොඳ නම් නෙවෙයි. මොන හොඳ කළා අරගෙන යන්නේ නැහැ. නමුත් උන්වහන්සේ වචනේ අපි දානියෙල් පොතේ බැලුවා. බොහෝ දෙනෙක් ධර්මිෂ්ඨකමට හරයවොත් විතරයි ඒක තමයි අපි කියන්නේ. ඔබ සුභාරංචි කියලා ගැලවුණ ආත්මය දාට ඔබ දකින්නේ ඇයි? ඔබට ප්‍රීතියක් ඇති වෙයි. ඔබ අහසේ දීප්තිමත් තාරකාවක් මේ උන්වහන්සේ ස්ථාපන. ඒ තාරකාව උන්වහන්සේ කියන්නේ වෙන්න බොහෝ දෙනෙක් ධර්මිෂ්ඨකමට කියනවා මෙයාට. සුභාරංචි කියන දේ මතේ තුමාගේ සුභාරංචි 28 වෙනි පරිච්ඡේදයේ සඳහන් පරිදි අපි හැමෝටම දීපු දෙයක්. ඒක කැඳවුවේ මේ කොටසෙට මේක කැඳවලා දෙනවා මේගොල්ලෝ සුභාරංචි කියුවේ කියලා ඒ කොටසක් වෙන්නේ නැහැ. සුභාරංචිය සමගි උන්වහන්සේ සමගි වුණා හැම කෙනෙක්ටම දුන්නා සමගි කිරීමේ සේවය අපි හැමෝටම දීලා තිබෙනවා. 2026 පළවෙනි ඉරිදින ඔබ හමුවේ මාතෘ කරනවා මේ අභියෝගය. මොකක්ද? බොහෝ දෙනෙක් ධර්මිෂ්ඨකමට ගෙනෙන පිණිස සුභාරංචිය ප්‍රකාශ කරනවා. මම විශ්වාස කරන දෙයක් සුභාරංචි ගෙන යන්නන්ගේ පාද කවදාකවත් ඔබ එක්තැන් වෙන්න යන්නේ නැහැ. සුභාරංචි ගෙන යන්නන්ගේ පාද කවදාකවත් අංශභාගය හැදෙන්නේ නැහැ. සුභාරංචි ගෙන යන්නන්ගේ පාද කවදාකවත් කිසිදු පත්‍රයකට අසු වෙන්න යන්නේ නැහැ. සුභාරංචි ගෙන යන්නන්ගේ පාද උන්වහන්සේට අලංකාර. කඳු පිට ඒ අලංකාර තිබෙනවා. එසේනම් 2026 අපි හැමෝටම තිබෙන අභියෝගය. මොන දේවල් ඉදිරියේ සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් නිරේට මිනිස්සුම යන්න ඕනේ. මේ ආත්මයක් කියන ආත්ම බාධ අනුකම්පාවද මිනිස්සු කෙරෙහි ඇති කරන්නේ. ඔබගේ සුභාරංචිය ඔබගේ සාක්ෂි බැරියම හැමදාකම ගන්න. උදේ නැගිට්ටම කියන ස්වාමීනි අද මට සාක්ෂි දාන්න පිණිස කෙනෙක් මුණගස්සන්න. හදාගන්න වාතාවරණයක් මොන හරි ප්‍රශ්නයක් හරි කතා කරද්දී ඕකට හේතුව මේ මුළු මිනිස්සන් අතේ තියෙන පාපය. මේකට විසඳුමක් තියෙනවා. විසඳුම තමයි යේසුස් වහන්සේ. උන්වහන්සේ මෙහෙම වැරුණා මෙහෙම ජය දුන්නා. මමත් ඒ ජයලන් කෙනෙක්. මම හිතියේ මෙහෙමයි කියලා ඔබේ සාක්ෂිය කියලා ඔබ ධෛර්යවත් කරලා සුභාරංචිය ප්‍රකාශ කරන්න. වෙන කිසි දෙයක් නිසා නෙමෙයි සුභාරංචිය ප්‍රකාශ කළ යුත්තේ නිරයේ මිනිසුන් ගලවන පිණිසයි. මන්ද සදා කාලෙම තමයි නිරයේ උපදින්නේ. නිරයේ ගැලවිය යුතුයි. ඒ යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ අනිත් සියලු දේවල්
ධර්මිෂ්ඨව සිටිනවා. ඒ මනුෂ්‍ය දින රෝගයේ ප්‍රශ්නේ කරදරේ උපයෝගී කරගෙන ඒකට හේතුව පාපයයි. පාපෙන් ගැලවෙන මාර්ගය යේසුස් වහන්සේ කියලා ප්‍රකාශ කරමින් ඔබගේ සාක්ෂි දැරීම ඒ මනුෂ්‍යයාට දෙමි. ඒ විශුද්ධාත්මයන් වහන්සේ මනුෂ්‍යව පොළඹවනවා. ක්‍රිස්තුස් යේසුස් ස්වාමීන් වහන්සේ පිළිගන්න. දෙවියන් වහන්සේ අනුග්‍රහය දෙනවා. යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ පිළිගන්න. ඇතෙහිල්ල ලබා දෙනවා. ඒ නිසා 2026 මම අවසානයේදී මම බලාපොරොත්තු වෙනවා ඔබ හැමෝම මේ මම ගෙනාවු ආත්ම මම නිරේ ගැලුවා මිනිස්සුන් හැබැයි යාඥාව ඒ හැමතැනම ඉරදී ඔබේ තිබිය යුතු දෙනවා. ඔබ කතා කරන්නේ ඒ වචනේ ආදරේ ශුද්ධාත්ම වහන්සේගේ ආලේපයෙන් යුක්තව කතා කිරීමේදී මනුෂ්‍යය යනවා. එහෙනම් 2026 ඔබ ඉදිරියට අභියෝගයක් කරනවා. නිරේට යන්න නොවි ඒකාත්මයක් හරි උන්වහන්සේගේ ස්වර්ගයට කැඳවාගෙන ඉන්න. ඉතින් සියලු දෙනාම දෙමළමාස ආශිර්වාද කරන සේක්වා උන්වහන්සේගේ අනුග්‍රහය ලැබේවා සුභාරංචිය ප්‍රකාශ කරමින් අවසානයේ අපි රැගෙන යන්නේ කුමක්ද? බොහෝ දෙනෙක් ධර්මිෂ්ඨකමට හරවලා ඒ අහසේ තාරකාවක් වෙන බබලන්ට යනවා. අපි කරපු හොඳ කිසි දෙයක් මේ අරයන් යන්නේ නැහැ. ඔයාලට කළා මේක කළා කියලා අරයන් යන්නේ නැහැ. නමුත් බොහෝ දෙනෙක් ධර්මිෂ්ඨකමට හැරෙවුවොත් ආසේ දීප්තිමත් තාරකාවක් මේ තාරකාලිකව නෙවෙයි සදාකාලිකව බබලන්ට යනවා. ඉතින් දෙවියන් ආසේ සියලු දෙනාම සුපර්ස්ටාර් කෙනෙක් වෙන්න ආශිර්වාද